వెళ్ళండి పోదాం పోయి స్కూలింగ్ వెళ్ళి අපි රණදීප රාජකීය විද්‍යාලයෙන්ම එහෙමද දවස් කීයක් ඇවිල්ලා මතක දවස් අද තමයි ආවේ ආවනේ කොහමද ඔයාලා හිතන්නේ මේක කරන්න එක හොඳයි ඉතින් හැමෝගෙම ආකල්ප සංවර්ධනය වෙලා මේ බුද්ධ භූමිය අනාගතයේ දවසකට මේ වගේම දෙයක් කරන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දකින්න ඔයාලා ගිහලා තියෙනවද කලින්? නෑ මම තාම ගිහිල්ලා නෑ මම යන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගොඩාක් ඉස්කෝලේ ඉඳලා තව එන්න ඉන්න කට්ටියට මොනවද කියන්නේ? කියන්න තියෙන්නේ ඒගොල්ලෝ මේ කිසිම ආකාරයකින් මේ නගරය මේ පුණ්‍ය නගරය අපවිත්‍ර කරන්න එපා. මේ හැමෝම වෙනුවෙන් මේ ආරක්ෂා කරලා දෙන්න. ඔයාලා කී දෙනෙක් ඇවිල්ලා ඉන්නේ? අපි 8 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඔයාලට මේක එන්න උත්සාහ කර කවුද? අපිට අපේ මැඩම් තමයි. මැඩම් උත්සාහ කරන්නේ. මැඩම් තක උදේ ඉඳන් ඉන්නවද මේ? ඔව්. ඔයාලා මොනවද කරන්නේ? අපි දැනුවත් කිරීමක් කරන්නේ. ඒක කොහොමද දැනුවත් කරන්නේ? අපි නාට්‍ය අනුසාරයෙන් තමයි කියන්නේ ඒගොල්ලෝ රසවින්දනය කරන තමයි අපි ඒගොල්ලන්ට දැනෙන්න කරන්නේ. රසවින්දනය කියන්නේ අපි නාට්‍යයක් කරොත් ඒක රසවින්දින්න ඒගොල්ලෝ කැමති. ඒකෙන් දෙන පණිවිඩය තමයි අපි සමාජගත කරන්නේ. දැන් ඔයාලා මේක මෙතෙන්ට එන්න උත්සාහ කර කොහොමද ඔයාලා අපි මධ්‍ය පරිසර අධිකාරිය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එකතුව තමයි වැඩසටහන කරගෙන යන්නේ. ඒකේ පරිසර නියම කියලා අපි කියන්නේ පරිසර වැඩසටහනක් කරගෙන යනවා මධ්‍ය පරිසර අධිකාරිය. ඒකෙන් ඒ වැඩසටහනේ පරිසර නියම ඒ කියන්නේ කලා පහයි අධ්‍යාපන කලා පහයිම අපිට වැඩසටහනට දායක වෙනවා. ඒකෙදී අද මම නියෝජනය කරන මහනුවර අධ්‍යාපන කලාපය, ඒ වගේම දෙනවර අධ්‍යාපන කලාපය සහ කටකස්ස අධ්‍යාපන කලාපය තමයි අද වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ළමයි 10 දෙනෙක් හෝ 8 දෙනෙක් කියන්නේ ඒකේ සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන පරිසරයේ පිළිබඳ කසල කළමනාකරන්නේ මෙතන ගොඩක් ප්‍රශ්න එකක් තියෙන කසලනේ. ඉතින් ඒක නිසිලෙස බැහැර කරන්න කියන එක තමයි දරුවන් ලවා එන පිරිස දැනුවත් කරන්න තමයි උත්සාහ කරන්නේ. මේ ළමයින්ට මෙහෙම එකක් කියලා දෙන්න එක ඔයාලා බලාපොරොත්තු වෙන්නේ මොනවද මේක? ඉතින් අනාගත පරපුරට දැන් ඒ කියන්නේ අපි දැන් වයසකව දැනුවත් කළා එතන වැඩක් නැහැ. ඉතින් එහෙනම් අනාගත පරපුර දැනුවත් කරොත් ඉදිරි අනාගතයේ හොඳ පරිසරයක් රැකගන්න සහාය කිරීමක් තමයි කරන්නේ. තව වෙන ඒ වගේ ඉස්කෝලේ ඉන්න දේවල් ප්‍රතිමාල්ට මොනවද කියන්නේ ප්‍රින්සිපල්ට ඉතින් ඒ කටියටත් ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි නම් මධ්‍යම පළාතෙම කරගෙන යනවා මහනුවර මාතලේ සහ නුවර කියන දිස්ත්‍රික්ක තුනේම. ඉතින් අපෙන් නම් දායක වෙනවා. ඉතින් කැමති අනික් දිස්ත්‍රික්කවලත් අනික් පළාතවලත් මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා. ඉතින් ඒ කටියටත් පුළුවන් අපි ඉල්ලීමක් කරොත් අපි ඒකට මහනුවර මේ වැඩසටහනට දායකත්වය දෙන්න අවස්ථාව දෙන්න කැමතියි. හරි.